හැබැයි අපි දන්නවා මේ දුප්පත්භාවය නැති කිරීමේදී ප්‍රධානම එක අධ්‍යාපනය. ඒ නිසා අපේ ගම්වල කියමනක් තියෙනවා ගෙදර කොල්ලෙක් ඉගෙන ගත්තොත් ගෙදරම ගොඩ යනවා කියලා. එක දරුවෙක් ඉගෙන ගත්තොත් ගෙදරම ගොඩ යනවා. ඒ නිසා අධ්‍යාපනය තමයි අපේ ආණ්ඩුවේ වැඩිම අවධානය යොමු කරලා තිබෙන්නේ. අපේ අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්නයක් තිබෙනවා. මම දත්ත අරගෙන බැලුවා. ඕ ලෙවල් විභාග ලියන්න කලින් ළමුන් 38000 පාසල් හැර යනවා. ඕ විභාග ලියන්න කලින්. පළවෙනි පන්තියට ඒ කාලේ 320000ක් විතර දැන් 280000ක් විතර ඇතුල් වෙන්නේ. 320000ක් විතර ඇතුල් වෙනකොට ළමයි 38000ක් එකකින් ඒ ලෙවල් ඕ ලෙවල් ලියන්න කලින් අත්තර යනවා. අපි බන්ධනාගාරගත වූවාගෙන් බැලුවා. ඒකෙන් 74කට ආසන්න ප්‍රමාණයක් 10 පන්තියට යටින් ඉන්න අය. එනිසා ඒගොල්ලෝ අපරාධ වලට සම්බන්ධ වෙනවා. මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ වෙලා තිබෙනවා. එනිසා මේ ඕ ලෙවල් වලට පෙර පාසල් හැර යන එක නතර කරන්න. ඊළඟ ඕ ලෙවල් වලින් තව විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. ඊට ඉතුරු වෙච්ච ප්‍රමාණයක් තමයි ඒ ලෙවල් වලට එනවා. ඒ ලෙවල් වලින් යම් පාස් වෙන ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය යනවා. ඔක තමයි අපේ අධ්‍යාපන මාවත. නමුත් අපි තෝරන අධ්‍යාපන පාර එක නෙවෙයි. අනිවාර්ය ලෙස අවුරුදු 13ක අධ්‍යාපනය ලබා දෙන එක ආණ්ඩුවේ වගකීම. අනිවාර්ය ලෙස. අවුරුදු 13ක අධ්‍යාපනය ආණ්ඩුව ලබා දෙනවා. අපි දැනට අනුරාධපුර ප්‍රදේශයේ පාසලක මේක අත්දැකීම් කරලා තිබෙනවා. අපි ඒක අනිත් පාසල් වලටත් සැලසුම් කරමින් තිබෙනවා. දරුවා පාසලට ආවේ නැත්නම් දෙමව්පියන්ට SMS පණිවිඩයක් කරනවා දරුවා පාසලට ආවේ නැහැ කියලා. ඒ වගේම අපි අපේක්ෂා කරන ප්‍රාදේශීය ලේකම් මට්ටමින් යන නිලධාරි කණ්ඩායම පත් කරන්න දරුවා පාසලට ආවේ නැත්නම් නිලධාරි මහත්මයාට නම් මේ දරුවා පාසලට ආවේ නැහැ කියලා. දවස් 2-3ක් එක දිගට ආවේ නැත්නම් ඒ දරුවට මොකද උනේ කියලා බලන්න ඕන. නැවත ඒ දරුවා පාසල් ගෙනියන්න. එක දරුවෙක්වත් අවුරුදු 13 අධ්‍යාපනයෙන් තොර පාසලෙන් එළියට වැටෙන්න බෑ. ඒක අපේ අපේක්ෂාව. ඊළඟ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැදගත් සාධක කීපයක් අපි අපේ හාමුදුරුවෝ වහන්සේ කිව්වා වගේම පොත්වල තියෙන බර සහ අපේ විෂය නිර්දේශයන්ගේ තියෙන යම් පැරණිභාවය සහ නූතන ලෝකයේ නව දැනුමත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? ඒ ඔක්කොමත් එක්ක අපි මේ අධ්‍යාපන නව පරිවර්තනය කරන්න සැලසුම් කරලා තිබෙනවා. එහිදී අපි අපේක්ෂා කරන ආකාර කීපයක් කාණ්ඩ 4කට කඩනවා. 1 5 6 9 9 11 11 13 කාණ්ඩ 4කට තමයි අපේ අධ්‍යාපනය පවතින්නේ. ඒ කාණ්ඩ 4ෙදී ඒ කාණ්ඩ අතරම අඛණ්ඩතාවයක් තියෙනවා. දැන් අපි O level කරනකොට O level සහ A level අතර සබඳතාවයක් නැහැ. සහ O level කරනකොට ප්‍රතිඵල මත තමයි අපි A level කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්නේ. හැබැයි නව අධ්‍යාපන ක්‍රමේදී O level කරනකොටම උසස් පෙළ කරන්නේ කුමක්ද කියලා තීරණය කරන්න පුළුවන් අවශ්‍ය නොපරිදි විෂයන් තෝරා ගැනීමට අයිතිය ලබා දෙනවා. O level කරනකොට දන්නවා මොකද්ද අපි A level වලට යන්නේ කියලා. නමුත් බොහෝ ගම්වල වෙන දේ තමයි O level වල ප්‍රතිඵල මත තමයි A level කරන්නේ. එහෙම නැත්නම් O level කරාට පස්සේ තමන්ගේ ගමේ තියෙන ඉස්කෝලේ තියෙන විෂය ධාරාවන් අනුව තමයි A level කරන්නේ. එහෙමනේ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි වෙනස් කරනවා. O level කරනකොටම දන්නවා මොකද්ද A level වලට මං හදාරන්නේ කියලා. ඒත් A level වලින් පස්සේ යට පාරවල් දෙකක් තියෙනවා. එකක් එයාට යන්න පුළුවන් මේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන පාරට යන්න පුළුවන්. අනිත් පැත්ත තමයි වෘත්තීමය පුහුණු ලබන පාරක් අපි හදන්න ඕන. මේ අවුරුද්දේ අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සඳහා පමණක් මිලියන 8000ක් වෙන් කරලා තිබෙනවා. මිලියන 8000. 2032 දී තමයි අපි අපේක්ෂා කරේ පළවෙනි A level දරුවෝ එළියට එනවා කියලා මේ ප්‍රතිසංස්කරණ හරහා මේ 6 පන්තියට මේ අවුරුද්ද ඇතුළු වුණා නම් 2032 දී තමයි ඒගොල්ලෝ එළියට එන්නේ. તો 2032 වෙනකොට රට පුරා ඉතාමත් පිළිගනු ලබන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගොඩනැගීමට අපේ අඩුම තරමේ දිස්ත්‍රික්කයකට දෙකක්වත් තියෙන්න ඕන. ඒවර නූතන වෘත්තීමය අධ්‍යාපන ලබා ගන්න පුළුවන්කම තිබෙන ඒ සඳහා දියුණු ක්‍රමයක් අපි හදන්න. ඒ සඳහා අපි පනත සංශෝධනය කරන්නත් ඒ කතිකාචාර්යවරුන්ට තියෙන වැටුප්තල වැඩි කරන්නත් ඒ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සහ අනිකුත් අවශ්‍යතා ලබා දෙන්නත් අපි සැලසුම් කරලා තිබෙනවා. මේ අවුරුද්දේ ලංකාවේ පළවෙනි වතාවට ඒ ශේත්‍රයේ කෝටි 800ක් අපි වෙන් කරලා තිබෙනවා. මේ මිලියන වෙන් කරලා තිබෙනවා අපි ඒ පරිවර්තන කිරීම සඳහා. එතකොට මේක ඉතාමත් වැදගත් පරිවර්තනයක්. හැබැයි අපි දන්නවා ඕනෑම එකක් කොයි වෙලාවෙ හරි මොකක් හරි කරන්න බලාගෙන ඉන්න කණ්ඩායමක් හිටියේ. ඒ කණ්ඩායම ඉතාමත් අසත්‍ය මතයක් ගොඩනගන්න පටන් ගත්තා. හැබැයි අපිට වෙන ඕනෑම එකක් පාර හදනකොට කවුරු හරි එහෙම කිව්වනම් අපි පාර හදනවමයි.
මගත් නතර කරන්නේ. අපි පොලිස්පතිවරයා අයින් කරන්න තීරණයක් ගත්තා අපි අයින් කරා. කවුරු මොකක්වත් අපි ඒ තීරණය කරන්නේ. හිටපු පොලිස්පතිවරයා. ඒ විදිහටම අපි අර තීන්දුව ආපහු අකුලවන්න සූදානම් නැහැ. හැබැයි අධ්‍යාපන වගේ තීන්දුවක් පළවෙනි පන්තියට ලක්ෂ 2.5 3ක් වගේ ඉන්නවා. 6 වෙනි පන්තියේ ළමයි ලක්ෂ 2.5 3ක් වගේ ඉන්නවා. ඔක්කොම එකතු කරපුවම ලක්ෂ 5ට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්නවා. ඒකේ දෙමව්පිය ප්‍රමාණය ගත්තම ලක්ෂ 10ක් වගේ ඉන්නවා. ළමයි සහ දෙමව්පිය වල ලක්ෂ 15ක වගේ ප්‍රමාණයක්. ඒකෙන් යම් ප්‍රමාණයක් සැකයක් තියෙනවා නම් අපිට මේක යන්න බෑ ඉස්සරහට. මොකද මේ අධ්‍යාපනයේ දෙමව්පිය සම්බන්ධත් වෙන්න ඕන, දරුවෝ සම්බන්ධත් වෙන්න ඕන. ආණ්ඩුවට මේක කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කරේ 6 පන්තිය මේ වසරේ පටන් ගන්න නැතුව ලබන වසරේ පටන් ගන්න. මොකද ඉස්සරළම දෙමව්පියන්ගේ පූර්ණ විශ්වාසය අවශ්‍යයි මේකට. නමුත් අපි දැක්කා හදපු සාකච්ඡා වල කිසිසේත්ම දැන් මේ දවස්වල රූපවාහිනී සංවාද දිහා බලන ඔබතුමාලාට තේරෙනවා ඇති. ඒ කිසිදු පොතක නැති කරුණු ඉදිරිපත් කරින් මහා නාට්‍යයක් නැටුවා. අගමැතිතුමී ඉවත් කරන්න, විශ්වාස භංග ගේන්න, උපවාස කරන්න, මැරෙනකම් බුදිනවා කියන්න මතකද? මොන විකාරයක්ද නොකරේ? හැබැයි අධ්‍යාපන වගේ ප්‍රතිසංස්කරණක අපි හම්දුරුනේ අර පොදු සමාජයේ පූර්ණ විශ්වාසකින් තොරව අපිට ක්‍රියාවට නගන්න බෑ. එක දෙමව්පිය කණ්ඩායමක් උත් අපේ දරුවන්ට මේක බෑ කියලා අපිට ඒකයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා අපි 6 වසර පසර ගත්ත පළවෙනි වසර මේ 29 වෙනිදා අපි ආරම්භ කරන්න තීරණය කළා. පළවෙනි වසරේ මේ අධ්‍යාපන පරිවර්තනීය ප්‍රතිසංස්කරණ මේ 29 වෙනිදා පළවෙනි වසරට පටන් ගන්නවා. අපි 6 වසර ලබන වසරට අපි කල් දාලා තිබෙනවා. නැවත අපි ඊට අවශ්‍ය වෙන සමාජ දැනුවත් කිරීම, ඒ දෙමව්පියන් මුණ ගැහිම් මේවා විශාල වැඩසටහනක් හදලා තියෙනවා. මොකද මේ පරිවර්තන දෙමව්පියන්ගේ සහාය අවශ්‍යයි. මේකේ ප්‍රධාන අපේක්ෂාව තමයි අපිට අනිත් පැත්තෙන් හොඳ පුරවැසියෙක් අවශ්‍යයි, සමාජශීලී පුරවැසියෙක් අවශ්‍යයි, සාකම්පන සහිත පුරවැසියෙක් ලෝකේ ජයග්‍රහණය කරන්න පොදු සංකල්ප. එහෙම දරුවෙක් අපිට අවශ්‍යයි. හැබැයි අපිට ඊට වඩා අවශ්‍යයි තමන්ගේ පවුල ගොඩ ගන්න දරුවෙක්. මේ ග්‍රාමීය දුප්පත්භාවයේ තුරන් කිරීමේදී තමන් ලබා ගන්න අධ්‍යාපනයේ ප්‍රමාණය එක තීරණය කරනවා. අපේ රටේ අධ්‍යාපනයේ දුප්පත්භාවයේ අතර ඉතාමත් සමීප සබඳතාවයක් තියෙනවා. දුප්පත් නම් නූගත් නම් දුප්පත්. මේක තමයි චක්‍රය. එනිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අරමුණු උනේ මේ දුප්පත්භාවයේ තුරන් කිරීමේ ප්‍රධානම මෙවලම අධ්‍යාපනය. තව ගොඩක් ඒවා තියෙනවා. තව ගොඩක් ඒවා ප්‍රධානම අභිප්‍රාය බවට පත් වෙන නිසා අපි මේක 2027 වසරේ පටන් ගන්නවා. අපි දැන් මතවාදී හැප්පෙන දැන් මතවාදී මම දැක්කා මේකට විරුද්ධව ප්‍රධාන සහන නගපු කෙනෙක් කියනවා නේද? ඒගොල්ලෝ අයින් කරන්න කිව්වේ නෑ කියනවා. ඇයි මේක නතර කරේ කියලා අපිට පණිනවා. දැක්කද දැන් ඊයේ ටීවී වල. හරිද? ඉතින් මේක නේ වෙලා තියෙන්නේ. මම දන්නේ අපි එහෙම යන්න ලෑස්ති නෑ. මේ වැඩේ කරනවා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ කිව්වා වගේම මේ ග්‍රාමීය දුප්පත්භාවයේ ප්‍රධානම ප්‍රශ්නයක් අපේ හාමුදුරන් තියෙනවා. මේ දුප්පත්භාවය අපි තුරන් කරන්න ඕනේ.